කාලේ බුදුන් දකින්න නැති. නමුත් නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති. ඒකයි තවමත් සංසාරිකය කියා මේ ජීවිතෙත් මඟ හැරගත්තොත් එතනින් යන තැනක් හිතා ගන්නවත් බෑ. ඒක තමයි සංසාර චක්‍රය. බුදු දෙසුම් නිවැරදිව සොයා ඒ ජීවිතයට පැවැත්මට එක් කරගෙන අවසන නිවන් අවබෝධය කරගන්නට අප උත්සාහවත් වෙමු. මෙවැනි දේ තුළින් ඔබට යම් දැනුමක් උත්තේජනයක් ලබාගෙන ඒ ගමන යන්නට අධිෂ්ඨාන කරගමු. ආඥාව බුදු ගෞතම දෙසුණු 2500 වසරක් ගෙවුණු විඥානයේ නිවැරදි ලෙස සැදුණු පසුවයි මතු වූ යේසුබ ලකුණු බුද්දෝත් පාදෝ නාමෙන් ලොව දිලුණු 2500 වසරක් ගෙවුණු පසුවයි මතු වූ යේසුබ ලකුණු එතුවක් අප සෑම රැවටි තිබුණු සැබෑ සත්‍ය සෙවු මට තුන් ලෝක අපමණ දුක් දොම් නස් විඳනේක මිත්‍යාවන් සුණු විසුණුයි ලෝක සම්මා සම්බුදු බව ලැබු සේක බුද්ධ ඥානයෙන් සත්‍යය දුටුව විදසුන් නුවණින් හරි මග සෙව්ව ලොවට සත්‍ය දේශ මින් කල ගෙව්ව ලෝ සතගේ මහා දුක් ගිනි නිව්ව තුන් ලොව පතලව බුදු බණ ඇසුනා මිත්‍යා දෘෂ්ටිය තුරන්ව යවුනා පරම සත්‍ය හඬ ලොව තුල ඇසුනා විදසුන් නුවණින් දුක් ගිනි නිවුනා එම කල දහමද මෙම කල දහම මතු වෙනවා අද ගැටලුත් ඒම බුදුන් වැඩිය රාට තවමත් නේම වූයේ නොදැනී මයි බුදු දහම දුර්ලභ මිනිසත් කම පිරීමයි මිනිසා නොමිනිස් කම් පෙන්වීමයි පුංචි ලෙසට හෝ මැදිහත් වීමයි මෙලෙසට හෝ ඒය අපේ වාග කීමයි බුද්ධ වසර 2500 යුගයකට පසු අප සියලුම මිනිසුන්ගේ වාක්‍යයටම ඒ ගෞතම බුදුසසුන කාලය වැලියට සැඟව තිබියදී නැවත එය නිර්මලව මතු කරගත් ගෞතම බුදුන් වහන්සේට පමණක් දෙවනි වන එදා බුදුන් මෙදා බුදුන් බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ ඔබ වහන්සේගේ පායුග වන්දනා කරමි. සෑම මනුස්ස සිතක්ම බුද්ධෝත්පාදය බැබලේවා. ඔබත් බුද්ධෝත්පාද දේශනා ශ්‍රවණය කර සැබෑ බුදුසසුන හඳුනා ගන්න. ඔබට සැබෑ නිවන හමු වෙනවා ඒකාන්තයි. තවද නිගණ්ඨ ධර්මයන්ට නොරවටෙන්න.
ලෝකයේ ඇත්ත කරත් දේශනා කරන බණක් වේද ඒ ගෞතම බුදුසසුන නොවේ. ඒ බුද්ධ වචනය චිත්තේන නීයති ලෝකෝ ලෝකයේ ඔබේම සිතයි. එයද මායාවකි. ධර්මය දකින්නා බුදුන් දකි. යෝ ධම්මං පස්සති සෝමන් පස්සති. සරණයි සරණයි බුද්ධං සරණයි 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 ධම්මං සරණයි 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 සංඝං සරණයි සරණයි සැමටම තිසරණ සරණයි සරණයි සැමටම තිසරණ සරණයි